අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලා ළඟට අරගෙන එන මම සඳුනි. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජනවාරි මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී මුදල් ඔයාලගේ අතටම අරගන්න පුළුවන් දිනේ සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක බලන හැමදෙනාම අනිවාර්යයෙන්ම අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරන්න. එවිට අස්වැසුම සහ රජයෙන් දෙන සියලුම දීමනා පිළිබඳ තොරතුරු එසැනින් ඔබට notification එකක් විදිහට ඔබ ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දී ජනවාරි මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී මුදල් පළවන අදියරේ සියලු දෙනාටම වගේම දෙවන අදියරේ සියලු දෙනාටම මේ වෙද්දී සිස්ටම් එකට වැටිලා තියෙන්නේ. ඉතින් මේ වෙද්දී සිස්ටම් එකේ process වෙන ගමන් තමයි මුදල් තියෙන්නේ. ඉතින් මේ විදිහට මුදල් process වෙනවා. process වෙලා ඉවර වෙලා තමයි බැංකු ගිණුම් වලට වැටීම සිද්ධ වෙන්නේ. ඉතින් බොහෝ දිනෙක ඇහුවා බැංකු ගිණුමට වැටෙන්නේ කවද්ද කියලා. හරියටම දිනවකවානුවක් හොයලා වීඩියෝ එකක් අරන් ඉන්න කියලා. ඉතින් හරියටම මම දැන් ඕගොල්ලන්ට ඒ තොරතුරු කියන්නම්. ඉතින් ජනවාරි මාසේ අස්වැසුම ප්‍රතිලාභී මුදල් බැංකු ගිණුමට වැටෙනකොට දිනය ජනවාරි මාසේ 28 වෙනිදා වගේ වෙනවා. උපරිම 29 වෙනකොට බැංකු ගිණුම් වලට මුදල් වැටීම අවසන් වෙනවා. ඒ කියන්නේ 28 29 කියන දිනවලදී ඔයගොල්ලන්ට බැංකු හරහා මුදල් අත්තටම ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදිහට සල්ලි වැන්න ගමන් බැංකුවට යන්න කියලා අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාව මගින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ඇවිල්ලා දැනුවත් කිරීම කරනවා. ඉතින් ඊට පස්සේ බැංකුවට ගිහිල්ලා මුදල් අරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තොරතුරු ටික ලබා දුන්නේ බොහෝ දෙනෙක් ඉල්ලපු හින්දා ඉතින් දැනුවත් වෙන්න මුදල් වැටෙන දිනේ සම්බන්ධයෙන්. ඉතින් වැන්න ගමන් දැනුවත් කිරීමක් සිද්ධ කරන්න. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අස්වැසුම පවුලට එකතු වෙන්න දැන්මම channel එක subscribe කරන්න. ඉතින් ওই පණිවිඩය තමයි දෙන්න අවශ්‍ය වුණේ. ඉතින් වීඩියෝ එක වටිනවා නම් හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියටත් මෙවැනි වීඩියෝ බලන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක ඔබලා අස්වැසුම් නවතම තොරතුරු අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් නැවත වාරයක් අලුත් වීඩියෝ එකක් අරන් ඔබ හමුවට එන්නම්. එතකන් ඔබ සියලුම දෙනාට ජය ජය වේවා.